ඉතින් ට්‍රැවලින් කරන කට්ටියට කෙලවෙන වාතාවරණයක් තියෙන්නේ මේක තමයි වෙන්න ඕන ඇත්තටම. ලංකාවේ තියෙන සම්පත රැක ගන්න උවමනාවක් නැහැ කියන්නේ. මාසිත් කවුලුව අතරින් හෙමිහිට හිරිකට හැද හැලුනේ රැහි රැන මැද පන්හිඳෙලියේ ඇසිටි යාතුටුවේ. ඉතින් ආයිබෝන් යාළුවනේ පොඩි දෙයක් ගැන කතා කරන්න ආවේ. ඉතින් ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන වැඩ නිසා ලංකාවේ එක තැනක් තහනම් වෙලා තියෙනවා. තව 30 වෙනිදාට තහනම් වෙනවා. මිනිස්සු ඉතින් ඕ දේවල් කරපු නිසා තමයි ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට ඒ දේවල් තහනම් වෙලා තියෙන්නේ. ලංකාවේ තියෙන ලස්සනම ප්ලේස් එකක් තමයි ඒක. මේක තමයි වෙන්න ඕන ඇත්තටම. ලංකාවේ තියෙන සම්පත රැක ගන්න උවමනාවක් නැහැ කියන්නේ මේක තමයි වෙන්න ඕන. සාමාන්‍ය අනවසරෙන් ඇතුළු වුණොත් දැන්ට කළා තියෙනවා මේ 30 වෙනිදා ඉඳන් බිල්වුඩ් වලට යන්න ලංකාවේ කට්ටියට බෑ. තහනමක් දාලා තියෙනවා. ඉතින් අනවසරෙන් ඇතුළු වුණොත් රුපියල් 2500ක දඩයක් නියම කරලා තියෙනවා. ඇත්තටම හොඳයි. මොකද හේතුව දැන් නිකන් ගිහිල්ලා ඒ වගේ ප්ලේස් එක අවුල් කරලා එනවා නම් මේ ලංකාවේ මිනිස්සුන්ට ඒ වගේ ලස්සන තැනක් බලන්න සබාදායමෙන් හැදිලා තියෙන එක නැති කරගන්නේ ලංකාවේ මිනිස්සුමනේ. ඉතින් මං කියන්නේ ඇත්තටම හොඳයි මේ වගේ දෙයක් වෙච්ච එක. විදේශිකයන්ට පමණක් මේක සීමා වෙච්ච එක ඇත්තටම හොඳයි. ලංකාවේ මිනිස්සු මෙච්චර කාලයක් කොල්ලෝ කෙල්ලෝ ආතල් එකට ගිහිල්ලා ඒක පොලිතින් දාලා විනාශ කරලා ඒක මාර ලස්සන ප්ලේස් එකක්. හැමෝම බලන හැමෝම කියන්නේ අනේ යන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි කියලා. ඉතින් මං කියන්නේ අද මේ තැන තහනම් වුණා වගේ තව ඉස්සරහටත් තව බලන්න තියෙන තැන් ගොඩක්ම තහනම් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා යන හැම තැනකම අපි කරන කියන දේවල් ලස්සනට කරන්න, පොලිතින් දාන්න එපා, සබාදාම ආරක්ෂා කරගන්න කියලා තමයි මම කියන්නේ. සියලු දෙනාම ජය වේවා.